ජේසුනි ලන් වෙන්න. ජේසු පිහිටයි ඔබට සුබ දවසක්. කිතුගී මැදුරෙන් අද අපි කතා කිරීමට යන්නේ සර්පයන් පන්නා දැමීමට නාම සාන්තෝරයක් ලෙස හඳුන්වන ඒ වගේම අඳුරු දුෂ්ට බලවේගයන්ට එරෙහිව නැගී සිටින සාන්ත පැට්‍රික් මුනිතුමා ගැනයි. සහෝදරවරුනි, සර්පයන් පන්නා දැමීමේ නාම සාන්තෝරයා ලෙස ප්‍රසිද්ධ වූ ශාන්ත පැට්‍රික් මුනිතුමා කියන්නේ අයර්ලන්තයට ක්‍රිස්තියානි ආගම ගෙනා විශිෂ්ට මහා මනසක්. අද අපි ඔහුගේ ජීවිත කතාව සරලව විමසා බලමු. ශාන්ත පැට්‍රික් මුනිතුමාගේ උපත සිද්ධ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 385-390 අතර කාලය තුලයි. ඒ වගේම එතුමාගේ උපන් ස්ථානය ලෙස හඳුන්වන්නේ බ්‍රිතාන්‍යයි. ඒ වගේම එතුමාගේ පියා කැල්පනියස් වන අතර මව කොන්සාසාව ලෙස හඳුන්වනු ලබනවා. ඉතින් මිත්‍රවරුනි, මෙතුමාගේ පවුල් පසුබිම ඉතාමත් කතෝලික පසුබිමක් වුණත් කුඩා කාලයේදී ආගමට යම්කිසි නැඹුරුතාවයක් නම් මෙතුමාගෙන් පෙන්눔 කරන්නේ නැහැ. ඉතින් සහෝදරවරුනි, මෙතුමාගේ තරුණ කාලය ගැන අපි කතා කරොතින් වයස අවුරුදු 16 දී අයර්ලන්තයේදී දුෂ්ට කණ්ඩායමකට මෙතුමා ආසු වෙනවා. එහිදී මේ දුෂ්ට කණ්ඩායම විසින් එතුමාව රැගෙන ගොසින් අන්තිමේදී එතුමාට සිද්ධ වන්නේ බැටළුවන් පෝෂණය කරන තැනක සේවකයෙක් ලෙස වැඩ කිරීමටයි. මේ කාලය තුලදී ශුද්ධ පැට්‍රික් මුනිතුමා දෙවියන් වහන්සේට හිතා ගන්නවත් බැරි ලෙස හිමින් කිට්ටු වෙන්න ගත්තා. ඉතින් මිත්‍රවරුනි, අපි වුණත් අමාරුවේ වැටුනහමනේ දෙවියන් වහන්සේ මතක් වෙන්නේ. ඒ වගේ ශුද්ධ පැට්‍රික් මුනිතුමාටත් මේ දුක්බර වූ කාලය තුලදී දෙවියන් වහන්සේව සෑහෙනට මතක් වෙන්න ගත්තා. ඉතින් ඔහු දිනෙන් දින යාඥා කරමින් දෙවියන් වහන්සේ සමග සම්බන්ධය ගොඩනගා ගත්තා. ඉතින් මිත්‍රවරුනි, ශුද්ධ පැට්‍රික් මුනිතුමාගේ යාඥාව දෙවියන් වහන්සේට ඇහිලා දෙවියන් වහන්සේ විසින් ඔන්න අවුරුදු 6කට පස්සේ ඔහුට පලා යාමට සිහිනයකින් උපදෙස් ලබා දෙනවා. හරියටම අවුරුදු 6කට පස්සේ දුෂ්ට කල්ලියෙන් පලා ගියපු අපේ ශුද්ධ පැට්‍රික් මුනිතුමා නැවත අවුරුදු 6කට පස්සේ නැවක නැගලා තමන්ගේ නිවස වෙත පැමිණෙනවා. පසුව නිවසට පැමිණි එතුමාට ඔහුට අයර්ලන්තයට ආපසු ගොස් ආගම ප්‍රචාරය කරන්නට කියලා කැඳවීමක් ලැබෙනවා. ඔහුට ලැබුණු දේව කැඳවීම පැහැදිලි එකක් වන අතර එය ආපසු යන්න අයර්ලන්තයට ජනතාවට සත්‍ය කියන්න යනුවෙන් එතුමාට එතුමාගේ ඔළුව තුල දෝන් කාර්යය දෙන්න පටන් ගත්තා. ඉතින් ඒ අනුව එතුමා අයර්ලන්තයට ගොස් ආගමික ප්‍රචාරක කටයුතු පටන් ගත්තා. ඉතින් මිත්‍රවරුනි, ශුද්ධ පැට්‍රික් මුනිතුමා දෙවියන් වහන්සේට පොරොන්දු පරිදිම අයර්ලන්තයට ගොස් කතෝලික ආගම ප්‍රචාර කිරීමට පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි, බොහෝමයක් දෙනා බෞතිසය ස්නාපනය කරා. ශාමොක් පත්‍රය භාවිතා කරලා ත්‍රිත්වය ගැන පුළුල් ලෙස පැහැදිලි කිරීමක් අයර්ලන්ත වැසියන් අතර එතුමා කරා. ඒ වගේම ඔහු සර්පයන් පන්නා දැම්ම කියලා ඉතාමත් ජනප්‍රියයි. මෙතනදී සර්පයන් කියන්නේ විෂසහිත සර්පයන් වගේම දුෂ්ට ආත්ම පිළිබඳවත් සඳහන් වෙනවා. ඒ වගේම ඒක දුෂ්ටත්වය සහ පරණ ආගම් ඉවත් කිරීමේ සංකේතයක් ලෙසද සැලකෙනවා. ඔහුගේ ජීවිතය පුරාම සිදු වූ දේ ක්‍රියා කළා. අයර්ලන්තයේ ඉතිහාසයම ඔහු වෙනස් කළා. ඉතින් සහෝදරවරුනි, අවසාන වශයෙන් ශුද්ධ පැට්‍රික් මුනිතුමා ක්‍රිස්තු වර්ෂ 461 දී ස්වර්ගස්ත වුණා. ඔහුගේ මරණය සිදු වූයේ මාර්තු 17 වෙනි දිනයි. අද එය සෙන්ට් පැට්‍රික් ඩේස් ලෙස සමරනවා. ඉතින් සහෝදරවරුනි, ශුද්ධ පැට්‍රික් මුනිතුමාගේ ජීවිතය අවසන් වුණත් ඔහුගේ විශ්වාසය සහ සේවය අදටත් ලෝකයේ පුරාම ජීවත් වෙනවා.
අවසාන පණිවිඩය වශයෙන් සුදෝ පැට්‍රික් මුනිතුමාගෙන් අපිට ඉගෙන ගැනීමට හැක්කේ කෙතරම් දුක් කරදර තිබුණත් දුක් අතරත් දෙවියන් විශ්වාස කරමින් ජීවිතය වෙනස් කරගත හැකි බවයි. ඉතින් මා ප්‍රියාදර සහෝදර සහෝදරිනි, සුදෝ පැට්‍රික් මුනිතුමාගේ මේ ජීවිත කතාව සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. නැවතත් අලුත් සාන්තුවර කතාවකින් ඔබ සමග සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් අදට කිතුගී මැදුරෙන් අපි ඔබෙන් සමුගන්නවා. ඉතින් සුදෝ පැට්‍රික් මුනිතුමා අයර්ලන්ත වැසියන්ගේ සර්පයන් එහෙමත් නැත්නම් පරණ විශ්වාස, අසත්‍ය, ආගමික චාරිත්‍ර, දුෂ්ටත්වය නිරූපණය කරන සියලු සංකේත මුලින් උපුටා දැම්මාසේම අපේ ජීවිතයේ තිබෙන සියලුම නරක නපුර සර්පයාව ඉවත් කිරීමට එතුමාට ආරාධනා කරමින් අපි අදට ඔබෙන් සමුගන්නවා. දෙවියන් වහන්සේ තුල ජීවත් වෙමින්, දෙවියන් වහන්සේ තුල සාර්ථක වෙමින් ලස්සන ජීවිතයක් ගත කිරීමට ඔබට ප්‍රාර්ථනා කරන ගමන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට ජේසු පිහිටයි. ජේසුනි ලන් වෙන්න